සුන්දරගිරි පර්වතයේ හෙවත් යාපහුව මේ රට සිව්වන රාජධානියයි. පළවෙනි බුවනකබාහු රජු දකුණු ඉන්දියානු ආක්‍රමණ ඉදිරියේ දඹදෙණිය අතහැර යාපහුව මේ රට අගනුවර බවට පත් කරගන්නේ වඩාත් ආරක්ෂා සහිත ස්ථානයක් වූ බැවිනි. මේ අගනුවර බවට පත් කරගන්නට පෙර කාලිංග මාගගේ රජරට ආක්‍රමණ වලින් අනතුරුව දකුණට ඒමට ඉඩ නොදී සුබසෙනවියා විසින් මෙහි බලකොටුවක් තනාගෙන ඇති බවට සාක්ෂි හමුවේ. යාපහුව රාජධානිය දෙස බලන විට එහි සුවිශේෂී නිර්මාණය ලෙස දිස්වන්නේ පියගැටපෙළ ద్వාර මණ්ඩපය ඇතුළත් සංකීර්ණයයි. මෙම පියගැටපෙළ හා ద్వාර මණ්ඩපය කලාකරුවාගේ නිර්මාණයක් වුවද එය නිමවීමට පාණ්ඩ්‍ය හා කාම්බෝජ ආභාසය ලැබී ඇති බව දක්නට ලැබේ. පියගැටපෙළ දෙපස විරාජමානව වැජබෙන සිංහරූ කැටයම් දිත්වේද චමත්කාර ජනකය. එම සිංහ කැටයම්වල යම්තාක් දුරකට මකර රූපයේ ලක්ෂණද ඇති බව විද්වතුන් පෙන්වා දෙයි. එසේම එම කැටයම් දෙක ගුරුවරයා හා ගෝලයා විසින් නිර්මාණය කරන්නට ඇති බවද තවත් මතයකි. එක් සිංහරුවක සිංහයාගේ කවාකාර වල්ගේ හිඩස දැකිය හැකි අතර ඒ ගුරුවරයාගේ නිර්මාණය බවත් අනකී හිඩස නැති හේයින් ඒ ගෝලයාගේ බවත් පිළිගනී. එසේම මෙම ద్వාර මණ්ඩපයේ වටා නැට්ටුවන්ගේ හා බෙරවාදකයන්ගේ අංග චලන සහිත කැටයම් රාශියක් දක්නට ඇත. ద్వාර මණ්ඩපයේ ප්‍රවේශ වන්නේ දළදා මාලිගාව වෙතයි. දළදා වහන්සේ ආක්‍රමණිකයාගෙන් ආරක්ෂා කරනු පිණිස ළඟා විය නොහැකි ආරක්ෂිත ස්ථානයක් ලෙස එය වැඩම කරවා ඇති බව දැකිය හැකිය. රජමාලිගා සංකීර්ණයට පිවිසීමට පෙර පිටත දියාගල, පිටත ප්‍රාකාරය හා ඇතුළත දියාගල, ඇතුළත ප්‍රාකාරය ලෙස නිර්මාණ දැකගත හැකිය. හෙළේ ශ්‍රී විභූතිය පිළිඹු කරන තවත් එක් විශිෂ්ට නිර්මාණයකින් නැවත හමුවෙමු.